අද අපි කොල්ලු පවුඩර් එකක් හදමු. ඉස්සර නම් කොල්ලු අපිට හොයාගන්න පුළුවන් උනේ සමහර ප්‍රදේශවල විතරයි. ඒත් දැන් ලංකාවේ හැමතැනම සුපර් මාකට්ස් තියෙන නිසා පහසුවෙන් මේ කොල්ලු ඕනම ප්‍රදේශයක කෙනෙක්ට සොයාගන්න පුළුවන්. මාස 8 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. මුලින්ම කොල්ලු ටික හොඳට දෙතුන් වතාවක් හොද ගන්න. මේක හොඳ අවුවක වතුර ටික අයින් වෙනකම් වේල ගන්න. කොල්ලු වල ප්‍රෝටීන, තන්තු, කැල්සියම්, යකඩ සහ විටමින වර්ග අන්තර්ගතයි. බබාගේ දත් හා අස්ථි වර්ධනයට, මාංශ පේශී වර්ධනයට, මලබද්ධය අඩු කරන්න, ඒ වගේම රක්තහීනතාවය වළක්වන්න හේතු වෙනවා. මේ තියෙන පැය දෙකකට පස්සේ දැන් හොඳට වේලිලා තියෙන්නේ. අපි මේ ටිකක් වෙලා බැද ගන්න ඕන. මම මෙහෙම පෑන් එකක් ලිපේ තියලා මේක දුඹුරු පාට වෙනකන් සුවඳ එනකන් බැද ගන්නවා. දැන් මේක හොඳට බැදිලා තියෙන්නේ. දැක්කද දැන් පාට වෙනස් වෙලා තියෙන්නේ. මට විනාඩි 15ක් ගියා මේ විදියට අඩු ගින්දරේ බැද ගන්න. මේක ග්‍රයින්ඩර් ජායකට දාගෙන කොටා ගන්න. මේ තියෙන එහෙම කොටාගත්තු කොල්ලු ඇට ටික හොඳට කෙටිලා තියෙනවා පවුඩර් එකක් වගේ. මේක මම ඊට පස්සේ හලා ගන්නවා. මේ ඉතුරු වෙන කෑලි ටික ආයි කොටා ගන්න. මම මේක දාන්න පාවිච්චි කරේ වීදුරු බෝතලයක්. බෝතලේ හොඳට හොදලා තඹගෙන තමයි තියෙන්නේ. මේ විදිහට මේ කොල්ලු පවුඩර් එක අපිට මාසයක් වගේ තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියෙනවා නම් ඊට වඩා වැඩි කාලයක් වුණත් අපිට තියාගන්න පුළුවන්. කොල්ලු ඇට අපි බබාගේ කෑම එකට කෙලින්ම පාවිච්චි කරනවා නම් පැය 12ක් විතර පෙඟෙන්න තියන්න ඕන. ඒ වගේම කොල්ලු ඇට තැම්බෙන්නත් ලොකු වෙලාවක් යනවා. ඉතින් කාර්යබහුල අම්මලට මේ විදියට කුඩු එකක් හදාගෙන තියාගත්තාම කෙටි කාලයකදී අපිට බබාට කොල්ලු වලින් රස කෑමක් හදලා දෙන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.